තෙරුවන් සරණයි පින්වත්නි. අද අපි බලාපොරොත්තු වෙනවා මේ නිවන් දකින්නට යන ගමනේදී අපිට කෙලෙස් සහ මුලින්ම ගලව ගන්න පුළුවන් පහසු ක්‍රමයක් ගැන තමයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේක කීයෙන් කී දෙනෙකුට තේරෙයිද පැහැදිලි වෙයිද කියන එක තමයි ගැටලුවකට තියෙන්නේ. නමුත් හැකි සෑම දෙනෙක් මේක තේරුම් ගන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. පින්වත්නි, මේ විශ්වයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට මේ සත්වයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට අද බොහෝ දෙනෙක් මේ පිළිබඳව දන්නවද කියන්න දන්නේ නැහැ. නමුත් කීප දෙනෙක් හරි දන්න 14ක් හරි දෙනා ඇති. ඉතින් ඒ පිළිබඳව තමයි කතා කරන්නේ. මොකද විශ්වයේ ක්‍රියාකාරීත්වය හා මේ සත්වයාගේ ක්‍රියාකාරීත්වය මනාකොට තේරුම් ගත්තේ නැති නිසා තමයි මේ ඇලීම් ගැටීම් තුලින් කෙලෙස් නිර්මාණය වෙන්නේ. එතකොට මේ විශ්වයේ ක්‍රියාකාරීත්වයත් සත්වයාගේ ක්‍රියාකාරීත්වයත් හරියට තේරුම් ගත්තාම ඒකේනා මේ නාම රූප සමග ඇලෙන ගැටෙන ස්වභාවය නැති වෙනවා. ඊට හේතුව මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය හා සත්‍යයේ ක්‍රියාකාරීත්වය කොහොමද කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක ඔහුට අවබෝධ වෙනවා, ප්‍රඥාව පහළ වෙනවා. ඒක නොදකිනකන්, ඒක දකින්නේ නැතිකන් එයා අවිද්‍යාව තුල තමයි ගමන් කරන්නේ. අන්නේ අවිද්‍යාව තුළ පින්වත්නි කෙලෙස් නිර්මාණය වෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් සත්‍ය දකිනවා නම් අවිද්‍යාව දුරු වෙනවා. ඉතින් ඒකට නිවැරදි මඟ පෙන්වන එක තමයි අපේ යුතුයකම මේ සම්බුද්ධ සසුන වෙනුවෙන්. හොඳයි, අපි විග්‍රහයට යමු. පින්වත්නි, හොඳට ශ්‍රවණය කරන්න. මේ විශ්වයේ ඇලදොල ඒ වගේම ජල උල්පත් නිර්මාණය වෙලා තියෙනවා. කවුද නිර්මාණය කරේ? පින්වත්නි, ඉබේ සිද්ධ වෙලා තියෙනවා. මේ විශ්ව න්‍යායට, විශ්ව විඥාණයට අනුව තමයි විශ්වයේ පැවැත්මට ඉබේ නිර්මාණය වෙලා තියෙන සියලු ජල උල්පත්. එතකොට මේ සුළඟ, මේ ගහකොළ, මේ සතා සිව්පාවා, මේ සියලුම අංගයන් කවුරුවත් නිර්මාණය කරපුවා නෙමෙයි. මේ විශ්ව විඥාණයට අනුව විශ්ව න්‍යායක් හැටියට නිර්මාණය වෙච්ච දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. එතකොට විවිධාකාර ඖෂධ වර්ග, විවිධාකාර සත්ව කොටස්, විවිධාකාර පළතුරු වර්ග මේකේ නිර්මාණය වෙලා තියෙනවා. මේවට අවශ්‍ය බීජ කවුරුවත් රෝපණය කරාද? ගස් කොළන් හිටෙව්වද?
ඒ බීජ වර්ග නැත්තම් මොකේ හරි පරිවේශනාගාරයක දාලා එහෙම නිර්මාණය කරපේවද? එහෙම නැත්තම් කවුරු හරි වනගත වෙලා ඒවා හිටවුව පිරිසක් ඉන්නවද? නෑ පින්වත්නි. එතකොට මේක ඉබේ සිදුවෙන සිද්ධාන්තයක්. එතකොට මේ වතුර මේ විශ්වයට වතුර මදුවේදී වර්ෂාව වැටෙනවා. වර්ෂාව වැටිලා ඒ විශ්වයට අවශ්‍ය කරන වතුර ටික අවශ්‍ය ප්‍රමාණයට නිර්මාණය වෙනවා. වතුර වැඩි නම් ඒක වැඩි වතුර අවුව වැඩි වෙලා වාෂ්ප වෙලා ඒ වැඩි වතුර ඉවත් වෙලා වතුර පාලනය වෙනවා. නැත්තම් ගම් වතුර මගින් මේ විශ්වයේ අනවශ්‍ය දේවල් සේරම ගම් වතුර ගලලා ඒවා විනාශ කරලා දාලා මේ විශ්වය පිරිසිදු කරනවා. එතකොට මේ න්‍යාය ධර්මයේ මේ කෙටියෙන් කියන්නේ පින්වත්නි පොඩි වීඩියෝ එකක් නේ. එතකොට මේකේ තව යහට බලාගෙන යද්දී විශාල කතා කරන්න පැය ගණන් දවස් ගණන් කතා කරන්න පුළුවන් මේ විශ්වයේ නිර්මාණය. ඒ හැම දෙයක්ම මේ සූර්යයා පායන එක, චන්ද්‍රයා පායන ඒවා බැහැලා යන එක මේ තරු නිර්මාණය වෙලා තියෙන හැටි, ආලෝකයේ පොළොවට වැටෙන හැටි, අවුව රත්න මේ වැටෙන හැටි, ගහකොළ මේ නිර්මාණය වෙන හැටි මේවා ඉබේ පින්වත්නි සිද්ධ වෙන්නේ. කවුරුත් කරන දෙයක් නෙමෙයි. දැන් ওই විශ්වයේ ওই කොටසක් ඊළඟට බලන්න අපි මිනිස්සයා ගමුකෝ අනිත් සත්ත්ව පැත්තකින් කියලා. මිනිස්සයාගේ මොනවද කරන්න තියෙන්නේ? දැන් අද මිනිස්සගේ හැම දෙයක්ම කරනවනේ අමුතුයි. බලන්න මිනිස්සයාගේ මොනවද කරන්න තියෙන්නේ? අපි දකින විදිහට මිනිස්සයාගේ මේ නව දොරින්ම ජරාව වැగిරෙනවා. ඒ නිසා ඒක පිරිසිදු කරගන්න ඕනේ. මේක ලෝක න්‍යායට අනුව මේක ඇඳුමක් දාලා වහලා තියන්න දෙපෙන්නේ. ඒ හින්දා ඇඳුමක් දාලා වහලා තියන්න. එතකොට මේකට කුසගිනි කියලා එකක් හැදෙනවා. ඒ හින්දා ඒකට ආහාර වතුර ටිකක් දෙන්න ඕනේ. ශීර්ෂයට රැකවරණයක් වශයෙන් අවුවේ වැස්සෙන් ආරක්ෂා වෙන්න නිවාහනක් දෙන්න. ওই ටික විතරයි කරන්න තියෙන්නේ. මේකේ අනිත් සිද්ධාන්ත සියල්ලම පින්වත්නි ඉබේ සිද්ධ වෙනවා. දැන් ඔබට පේන්නේ ඔබ හිතලාද ඔබට පේන්නේ නෑ ඇහෙන්නේ. ඔබ සංසාරේ හේතු වදල් තියෙනවා ඔබට ඇහෙනවා ඔබට පේනවා. ඒ නිසා ඔබට කතා කරන්න පුළුවන්. මේවා ඉබේ වෙන සිද්ධාන්ත. සිතිවිලි හැදෙන්නේ. සිතිවිලි හැදෙන්නේ ඉබේනේ. එතකොට මේක ඇතුලේ ක්‍රියාකාරී ලේ ගමන් කරනවා, ආහාර දිරවනවා, නිදිමත හැදෙනවා, වතුර තිබා හැදෙනවා, බඩගිනි හැදෙනවා. මේ ඒක පැතිකඩක්. මේවා කවුරුවත් කරන්නේවද? කවුරුවත් කරන්නේ. ඊට පස්සේ මල පහ කරන්න ඕනේ, මුත්‍රා කරන්නට ඕනේ. එතකොට මේකේ වැඩි අපද්‍රව්‍ය අර පිට කරනවා දාඩියේ දාලා. වතුර වැඩි නම් කඳුළු කබ හැටියට, කෙල හැටියට, සෙම හැටියට, හොටු හැටියට මේ සියල්ල පිට කරනවා. මේ විශ්වයේ වැඩි දේ ඉවත් කරන්නේ එක්ක ගම් වතුර ගල්ලා නැත්නම් තේජෝ ධාතුව වැඩි වෙලා ඒවා ඉවත් කරනවා වගේ මේ ශරීරයේ සියලු ඇතුලේ ක්‍රියාකාරීත්වය ඉබේ වෙන්නේ. එතකොට ඒ සියලු අපද්‍රව්‍ය කවුරුවත් පිට කරන්නේ නැහැ. කවුරුවත් ඊට සම්බන්ධ නැහැ. ඉබේ සිද්ධ වෙන්නේ. ලේ ගමනාගමනය, ලේ නිර්මාණය වීම, මව්වරු නම් කිරියේ දීම. එතකොට මේ හුස්ම ගන්න ටික, හුස්ම පිට කරන ටික එතකොට මේ සියලු ඉන්ද්‍රියන් වැඩ කරන එක කවුරුවත් කරනවද පින්වත්නි? කවුරුවත් නෑ. මේ පැත්තෙන් බත් ටිකක් දාපුවම අර පැත්තෙන් අසුචි ටිකක් යනවා. මේවා කවුරුවත් කරනවද පින්වත්නි? කිසි කෙනෙක් කරන්නේ නෑ පින්වත්නි. මේ ඉබේ වෙන ක්‍රියාවලියක්. එහෙමනම් පින්වත්නි තේරුම් ගන්න මේ කෙටියෙන් කියපු ටික විශ්වයේ ක්‍රියාකාරීත්වයත් මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයත් එකක්. එකම ක්‍රියාවලියක්. එහෙමනම් මේ සත්පුද්ගලයා විශ්වයේ කොටසක්. පෝෂණය වෙන්නේ සියලු දේ මේ විශ්වයේ කොටස් වලින් පෝෂණය වෙන්නේ. විශ්වයේ කොටසක් හැටියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබ ඔබේ අම්මා තාත්තා ගාවට ආවේ ඔබ එන්න ඕන කියලා
එකක් කරගෙන දාවේ නැත්නම් අම්මයි තාත්තයි ඔබව ගෙන්න ගන්න ඕනි කියලා දාවේ. නෑ. ඒගොල්ලෝගේ අධික රාගය නිසා ඒ දෙන්න එක වුණා. ඒකේ ප්‍රතිඵලයක් අතුරු ප්‍රතිඵලයක් හැටියට ඔබ මේ ලෝකෙට බිහි වුණා. අන්නේ බිහි වෙච්ච දවසේ ඉඳලා ඔබ එකක් හදාගෙන නැත්නම් මේ භෞතික ලෝකයේ දේවල් දිහා බලාගෙන අමුතුවෙන් මේක පාලනය කරන්න යනවා. මේකේ අමුතුවෙන් පාලනය කරන්න දෙයක් නැහැ. මේක ඉබේ සිද්ධ වෙනවා. මූලික ටික ඇඳුම් ටිකක් දීලා මේක පිරිසුදු කරලා මේකට කැම බීම් ටිකක් දීලා ලෙඩ රෝගයකට බේතක් කරන් ඉන්න තැනක් සකස් කරගත්තාම මේ ශරීරයට හොඳටම ඇති. නමුත් බලන්න අවිද්‍යාව කියන එක මෙතනින් එහාට ගිහිල්ලා අරකත් බදා ගන්නවා මේකත් බදා ගන්නවා අනිත් එකත් බදා ගන්නවා දරුවෝ දෙමට හදා ගන්නවා දීපල වතුපිට ඉහෙට උඩින් ගොඩ ගහ ගන්නවා. මේ මොකද්ද මේ ධර්මතාවයේ නොදකින්න නිසා අවිද්‍යාව මේක දකින්නේ. මේක දැක්ක කෙනා මේ නාම රූප සමග ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. අන්න ඒ කෙනාට නිවන් දකින්න පුළුවන්කම ශක්තිය ලැබෙනවා. මේ ටික මේ අවිද්‍යාව නිසා දේශයෙන් කෙනෙක් අවබෝධ කරගන්නෙත් නෑ අවබෝධ කරගන්නත් බෑ. නමුත් යන්තම් හෝ පාරමිතාවක් පිළිලා තියෙන කෙනෙක් නිවනම ප්‍රාර්ථනා කරලා තියෙන කෙනෙක් මේ දේශනාව ඇහෙද්දිම එයාගේ අර කුසලයන් ඉස්මතු වෙලා ඇත්ත තමයි කියන එක කල්පනාලා එයාත් කල්පනා කරන තරම් ඇත්ත නෙමේ ක්‍රියාවලිය කියලා. මේ ක්‍රියාවලිය තමයි පින්වත්නි හැම ගහක් දිහා හිතලා බලන්න. ගහට කවුරුවත් වතුර දානවද? ඇටයක් වැටිලා ඉබේ පැලවෙලා ඉබේ ලොකු වෙලා ඉබේ අතුරු කිරිබිදිලා ඒවට මල් හැදිලා ගෙඩි හැදිලා ඒක ආයෙ වියාත් වෙලා ඒක කඩාගෙන වැටිලා පොළොවට පස්සලා දිරලා යනවා. ඉතින් ඒ වගේ මේ මිනිස්සයාත් එහෙමයි විශ්වයත් එහෙමයි විශ්වයත් කවදා හරි මේක විනාශ වෙලා යනවා. ඉබේ වෙන්නේ. මේ ශරීරයත් ඉබේ පොළොවට පස්සලා යනවා. මේ විශ්වයෙන්ම නිර්මාණය වුණා සතර මහා ධාතු මුල් කරගෙන නැවත මේ සතර මහා ධාතුවට මේ ධාතු එකතු වෙනවා. මෙන්න මේ ධර්මතාවය පින්වත්නි කෙනෙකුට දකින්න පුළුවන් නම් ඒ පුද්ගලයා ඇලීම් ගැටීම් වලින් තොර වෙලා නාම රූප ධර්ම තුල ඒ නාම රූපත් එක්ක ස්පර්ශ වෙනකොට ඒකේ ධර්මතාවයේ තේරුම් අරන් ඒ තුල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හරියට පින්වත්නි මේ නිවන් මාර්ගයේ ගමන් කරනවා. ඒ කෙනා වැඩි කාලයක් ගන්න නැතුව මරණ මංචකයේ මරණ මොහොතේ අන්තිම හුස්ම යන මොහොතේ හරි අනේ මට මේ ලෝකේ අල්ලගන්න මට ඇලෙන්න ගැටෙන්න කිසි දෙයක් නැහැ. මේ සියල්ලම බොරුවක් මුලාවක් මුසාවක් ඇති දෙයක් නැණී කියලා එයාගේ සිත පහළ වුණා නම් එයා ආය භවයක් ලබන්නේ නැහැ. ඉතින් මේක ඔබට අනුකම්පාවෙන් ඉදිරිපත් කරන්නේ මේක තේරුම් අරගන්න උත්සාහ කරන්න දන්න ඇයට ෂෙයා කළා ධර්ම දාසයක් හැටියට බෙදා හරින්න පින්වත්. මේ ධර්මතාවයේ නියත වශයෙන් නොදකින නිසාමයි අප තුල කෙලෙස් පොදි ගණන් ඇති වෙන්නේ. අපි කෙලෙස් ඇති වෙන තැනට රටේම තියෙන ඒවා බදාගෙන ලොකු අසහනයකට පීඩාවකට ලක් වෙලා අද දුක් විඳින්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කියන්නේ බොරුද ඇත්තද කියලා බලන්න. ඒ නිසා අපි බණ කතා අහා ඉඳලා වැඩක්ද ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගත්තොත් පමණයි නිවන් දකින්න පුළුවන්. බණ කතා අහන්න ඒවත් හොඳයි. ඒවා තුලත් ගණ්ඩ වටිනා දහම් කරුණු තියෙනවා. නමුත් ඒක රස විඳලා වැඩක් නැහැ. ඒ හින්දා මං හිතනවා තේරෙන්න ඇති පැහැදිලෙන්න ඇති සෑම සියලු දෙනාටම නිවන් දකින්නට මාර්ගඵල ලබන්නට මෙම දේශනාව නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.